තේ බොනවට වැඩිය මේ මිනිස්සුන්ට වෙච්ච විපත කතා කරන්න බෑ. වචනකින් හරි උදව් කරන්න ඕනේ මේ ජනතාවට. බඩු ටිකක් එකතු කරපල්ලා ඔය. යන්න ලේස්තියන්කො ලොරියක් කරගෙන මම දෙන්න දෙයක් ඕන දෙයක් දෙනවා කො මම. ලොරි මට වාහන නැහැ. වාහනයක් තියෙන මිනිහ ලේස්තියල්ල බඩු ටිකක් කරගෙන එකතු කරගන්න. මේක උක්කුම් මේ අපි යනකොට අරන් යන්නේ නැහැ. කිසි දෙයක්. ගෙවල් එක්ක දිය වෙලා ගියේ. මේ ලොරි දඬු අරෝමෙව තිබ්බට ඕන මෙහෙම යන්නේ. නෑ උඹට කිව්වේ නෑ. කියලා කිව්වම ලොරි යන්නේ. ඔයාගේ ලොරි විතර ලොරි තියෙන්නේ. දේවල් අනු මට කියන්න මගේ අකට ඇඟිලි දික් කර මට ඇඟට ගගහ මට කියන්න එපා ජූටි. මම කියන්නේ වැවදියා බලාගෙන. වැවදියා බලාගෙන. ඉතින් මහත්තයා පිස්සි දෙන්න මම උදේට බයිසිකල් යනකල එන්නේ. හරිද? මේක නැත්තම් අපිට මොකද වෙන්නේ? මේක නැති වුණා නම් අපිට මොකද වෙන්නේ? මේ වැව නැත්තම් අපිටත් එන්නේ කුඩු තම ගංජා විකුණන්න. හරිද? මේක මේ දෙයියන්ගේ රටේ මේ 70 යුක්තිය කතා කරන්න ඕනේ. මගේ වාසියට මම කතා කරන්නේ නැහැ මචං. ඔගේ වාසියට තමයි කතා කරන්නේ. මට වෙඩි තියලා මරුවක් කවන්නේ. මං අනුරගේ වැඩ පිළිවෙලට කැමති. වැඩ පිළිවෙල සමහරු ඉන්නවා කිනිලිකම් කරලා කට්ටිය ඉන්නවා. තොප්පි දාගෙන ඉන්නවා, තොප්පි නැතුව ඉන්නවා. අපි ඕකට බය නැහැ. පුළුවන් නම් මොන දෙයක් කරපම් මට. අපිට නෑ තොප්පි දාගෙන දුවත් ඔලක ගියත් මම කියන්නේ කියන දේ කියනවා. මානවර බික්කුච්චන්ලා ඉන්නවා. මේ මාළු මගෙත් සිංහල භාෂාව කතා කරන්න දන්නේ මම දන්නේ සිංහල. මම හරියට දැනගත්තා නම් ගොඩ තියෙන තොපි. බික්කුච්චන් කියන්නේ කවුද? මගේ ධෛර්යය লীලා තියෙන්නේ. මගේ ධෛර්යය. මගේ ප්‍රේමනන්දගේ සහෝදරයෙක් ඒකයි ඔය. ප්‍රේමනන්දගේ සහෝදරයෙක් ඒකයි පිස්සුවෙන් දොරවන්නේ. ප්‍රේමනන්ද එම්.එච්. අනිල්